වීසා කොන්ත්‍රාත්තු පිළිබඳ අධිකරණ ව්‍යවහාරික වාර්තාව නිකුත් කරන ලෙස විපක්ෂ දේශපාලකයන් නැවත නැවතත් ඉල්ලීම් කර තිබේ. මෙම ඉල්ලීම් ඉදිරිපත් වන්නේ නව ක්‍රමයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුවක් ලබා දෙන තෙක් පැරණි ක්‍රමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අධිකරණ නියෝගයේ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමෙන් පසු හිටපු ආගමන හා විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටියට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණය වසර 2ක සිරදඬුවමක් නියම කිරීමෙන් පසුවයි. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කර මාස 15ක් ගත වී ඇතත් රාජ්‍ය තවමත් ව්‍යවහාරික වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව විපක්ෂ දේශපාලඥයෝ කියා සිටියා. එවක රාජ්‍යයේ ඒ වීසා ක්‍රමය අභියෝගයට ලක් කරමින් පාටලි චම්පික රණවක එම්.ඒ. සුමන්තිරන් සහ රාව් ෆකීම් යන විපක්ෂ දේශපාලඥයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළා. මෙම පෙත්සම් පාර්ලිමේන්තු මුදල්කාරක සභාවේ සොයා ගැනීම මත පදනම් වූ බව රණවක පැවසීය. තිදෙනාම පාර්ලිමේන්තු මුදල්කාරක සභාවේ සමාජිකයෝ වූහ. 2025 සැප්තැම්බර් 23 වෙනිදා අවසන් කරන ලද නඩුව විශේෂයෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ නමුත් ප්‍රධාන නඩුව තවමත් විභාග වෙමින් පවතින බව රණවක පැවසීය. රටට සිදු වූ පාඩු සහ ඒ වීසා කණිදෙනුවට සම්බන්ධ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සිය පෙත්සම්වල සඳහන් කර ඇති බව ඔහු සඳහන් කළේය. නඩුව නොවැම්බර් 23 වෙනිදා නැවත කැඳවනු ලැබේ. විවාදයේ ප්‍රධාන කරුණක් වන්නේ පාර්ලිමේන්තු මුදල්කාරක සභාව විසින් පිටු 660කින් යුත් වාර්තාවක මූලික නිර්දේශය වූ ඇනහිට ඇති ව්‍යවහාරික විගණනයයි. සම්පූර්ණ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් ව්‍යවහාරික විගණනයක් පැවැත්වීම සඳහා විගණකාධිපතිවරයාට කළ නිර්දේශය පාර්ලිමේන්තුව විසින් පසුගිය වසරේ ජූලි මාසයේදී අනුමත කරන ලදී. පෙත්සම්කරුවන් මූලික හානිය පිළිබඳ තමන්ගේම ගණනය කිරීම අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ඔවුන් මූල්‍ය පාඩු දෙකක් උපුටා දක්වා තිබේ. පළමුව පසුගිය වසරේ අප්‍රේල් 17 වෙනිදා නව ක්‍රමය හඳුන්වා දීම සහ අතුරු අධිකරණ නියෝගයේ දිනය අතර රුපියල් බිලියන 3.71ක් අහිමි වී ඇත. මෙය සිදුවේ $1 සඳහා අයිදුම්පත් සැකසූ වීසා පද්ධතියක් $25කට වඩා වැය වන එකක් සමග ප්‍රසම්පාදනය කිරීම සමගයි. දෙවනුව අධිකරණයේ අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීම සහ පැරණි ක්‍රමය නැවත ස්ථාපිත නොකිරීම නිසා අමතර රුපියල් බිලියන 4ක් අහිමි වී තිබේ. 2024 අප්‍රේල් 17 සිට අගෝස්තු 2 දක්වා කාලය තුල කොන්ත්‍රාත් සමාකම් වන GBS, IVS සහ VFS විසින් උපයා ඇති සේවා ගාස්තු පිළිබඳ දත්තවලින් පෙනී යන්නේ ඔවුන් $1 මිලියන 12.6කට වඩා එනම් රුපියල් බිලියන 3.78ක් පමණ එකතු කර ඇති බවයි. නමුත් පාඩු සඳහා නිශ්චිත සංඛ්‍යාවක් සැපීම සඳහා විගණකාධිපතිවරයාගේ ව්‍යවහාරික විගණනයක් අවශ්‍ය බව රණවක අවධාරණය කළේය. එය නොමැතිව ඔවුන්ගේ ගණනය කිරීම නිල වශයෙන් පිළිගත නොහැකි. වංචාවක් සිදු වූ බව විගණන වාර්තාවල නිල වශයෙන් තහවුරු කර රාජ්‍යයට සිදු වූ පාඩුව ප්‍රමාණයන් කරන්නේ නම් ඕනෑම පුරවැසියෙකුට එය පොලිසියට හෝ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කොණු කිරීමට භාවිතා කළ හැකි යනුවෙන් ඔහු සඳහන් කළේය. අපරාධ චෝදනා සඳහා අවශ්‍ය දත්ත ප්‍රසිද්ධියට පත්වීම වැළැක්වීම සඳහා විගණන වාර්තාව හිතාමතාම අවහිර කරන බවට රණවක චෝදනා කළේය. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.